ඇමරිකාවේ නිරිතදිග ප්‍රදේශයේ දැවෙන හිරු රශ්මියට යටින් කාන්තාර පරිසරයේ වැලි හරහා ගමන් කරන මන්දගාමී වන නමුත් පබළුමෙන් කැපී පෙනෙන වර්ණාවලියකින් යුත් සමක් තිබෙන ස්වල්ප විෂ සහිත කටුස්සෙක් වන ගිලා මාන්ස්ටර් ගැනයි අද අපි කතා කරන්නේ. සුදේශික ඇමරිකානුවන්ට අනුව හීලූ ලෙස උච්චාරණය කරන මෙම අපූරු සත්වයා ඇමරිකානු නිරිතදිග කාන්තාරවල සැරිසරන අනිකුත් උරගයන්ට වඩා වෙනස් හැසිරීමක් දක්වන උරගයෙක් වේ. ඇරිසෝනාහි ගිලා නදිය අසල සැරිසරන මෙම සත්වයාට ගිලා මාන්ස්ටර් ලෙස නම් තැබීමට හේතුව වන්නේ ඔවුන්ගේ කැපී පෙනෙන පබළු වැනි කොරපොතු වලින් වැසී තිබෙන රළු සන්නද්ධ පෙනුමක් දෙන සම නිසයි. අඩි 2ක් දක්වා වැඩෙන රාත්තල් 4කින් යුක්ත වන මෙම කරුස්සා නිරිතදිග එක්සත් ජනපදයේ උතුරු මෙක්සිකෝවේ ශුෂ්ක ප්‍රදේශවලට ආවේනික කාන්තාර පාෂාණමය කඳුබෑම් සහ ලදුකැල ආශ්‍රිතව ජීවත් වේ. මෙම සත්වයා ඔවුන්ගේ ජීවිත කාලයෙන් බොහෝ කාලයක් පොළව යට සැඟවී ජීවත් වේ. මෙම සත්වයා ඉතා මන්දගාමී වන නමුත් මෙම මන්දගාමීත්වයට හේතුව වන්නේ අඩුවෙන් ශක්තිය වැයකොට ශක්තිය ඉතිරි කර ගැනීමයි. ඔවුන්ගේ තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් කාන්තාරයේ සිටින බැවින් ශක්තිය ඉතිරි කර ගැනීම ඉතාමත් වැදගත් වේ. නමුත් වසන්ත කාලය පැමිණි පසු ගිලා මාන්ස්ටර් තම ආහාර සොයා ගැනීමට සහ ආහාර කබඩා කර ගැනීමට සහ සංසර්ගයේ යෙදීමට ක්‍රියාකාරී වේ. සර්පයෙකුගේ දිවට සමාන දිවක් තිබෙන මෙම සත්වයා ඉතාමත් හොඳ ඉවක් තිබෙන කටුස්සෙක් වේ. ඔවුන්ගේ ප්‍රියතම ආහාරය වන්නේ කුරුළු බිත්තර, කුඩා ශීරපායන්, කටුස්සන්, එවැගේම කෘමීන් සහ වෙනස් සතුන්ගේ මලකුණු වේ. ඔවුන් ආක්‍රමශීලී නොවන නමුත් ඉතාමත් උපක්‍රමශීලී දඩයම්කරුවන් වේ. ඔවුන් විශාල ආහාර වේලකින් පසු සති ගණනක් හෝ සමහර විට මාස ගණනක් පවා ආහාර නොගෙන සිටීමට ඔවුන්ට හැකියාවක් ඇත. ඔවුන් තම වලිගය සහ තම ශරීරයේ අනෙකුත් කොටස්වල මේදය ගබඩා කරගනී. තම බලශක්තිය සංරක්ෂණය පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස ගිලා මාන්ස්ටර් අපට හඳුනාගත හැකි. ඔවුන් බොහෝ විට ක්‍රියාකාරී වන්නේ සිසිල් උදෑසන හෝ රාත්‍රී කාලයේදීය. ඔවුන්ගේ විෂ පහළ හකු තුළ ඇති ග්‍රන්ථවල ගබඩා වී ඇති අතර ගොදුරක් අල්ලාගත් පසු රිද්මයානුකූලව ගොදුරේ තුවාල වූ තැන්වලට විෂ පොම්ප කරයි. මෙම විෂ සාමාන්‍ය මිනිසුන්ට මාරාන්තික නොවන නමුත් අතිශය වේදනාකාරී වේ. මෙම විෂයේ රෝග ලක්ෂණ වන්නේ ඉතිමීම, කැරකැවිල්ල, ඔක්කාරය සහ දැඩි පිළිස්සීමක් වැනි වේදනාවක් ඇතිවීමයි. ඔවුන් තමන්ගේ විෂ ආරක්ෂාට පමණක් යොදා ගන්නා අතර බොහෝ විට ගොදුරු දඩයම් කිරීමට මෙම විෂ යොදා නොගනී. මෙම සතාගේ තවත් අපූරු ලක්ෂණයක් වන්නේ ඔවුන්ට වඩා ශක්තිමත් සතුරක හමු වූ විට ඔවුන් තම ගුලට පසුබසයි. ඔවුන් එකිනෙකා සමග සටන් කිරීමටද ශක්තිය නාස්ති නොකරයි. වසන්තයේ වැසි කාන්තාරයට ඇදැලෙන විට දඩයම් කිරීමට පමණක් නොව සංසර්ගයේ යෙදීමටද ඔවුන් උත්සුක වේ. ගැහැණු සතෙකු සාකරුවෙක් තෝරාගත් පසු ඉතා කෙටි කාලයකින් ප්‍රජනනය කොට ගැහැණු සත්වයා තම භූගත කුටීරයේ බිත්තර 3 සිට 13ක් දක්වා ප්‍රමාණයක් තමයි. බිත්තර භූගතව ආරක්ෂා වී අවසානයේ පැටවුන් බිහි වූ පසු මෙම පැටවුන් සම්පූර්ණයෙන් ස්වාධීන වේ. සාමාන්‍ය මෙම සත්වයා අවුරුදු 30ක් දක්වා ජීවත් වන නමුත් බොහෝ දෙනෙක් අවාසනාවකට මෙන් බොහෝ කාලයක් ජීවත් වන්නේ නැත. ඔවුන් ඇමරිකාවේ දීර්ඝ කාලයක් ජීවත් වන කටුස්සන්ගෙන් එකෙක් වේ. මෙම සත්වයාට ලොකුම තර්ජනය ඇතිවන්නේ විලෝපිකයන්ගෙන් නොව. එය ඇතිවන්නේ අපින්මය. විදේශීය සුරතල් වෙළඳාම, දඩයම් කිරීම සහ වන විනාශය හේතුවෙන් මොවුන්ගේ ජීවිත දැඩි තර්ජන ලක් වී ඇත. සියවස් ගණනාවක් තිස්සේ ජීවත් වෙන ගිලා මාන්ස්ටර් පැරණි ජනප්‍රවාදවලට අනුව දරුණු ශක්තිමත් ආත්මයක් ලෙස මොවුන්ව සංකේත කොට ඇත.
නමුත් විද්‍යාඥයන්ට අනුව මොවුන්ගේ විෂෙහි GLP-1 නම් හෝමෝනයක් ඇති අතර එම හෝමෝනය දෙවනාදීරයේ දියවැඩියාවට ඉතාමත් හොඳ ඖෂධයක් වන අතර මට නම් හැඟෙන්නේ මෙම සත්වයා රාක්ෂයෙක් නොව දියවැඩියා රෝගීන්ට දෙවියෙක් වේ. ඉතින් ගිලා රාක්ෂයාගෙන් කාන්තාරයේ කටුක පරිසරයට මන්දගාමී ලෙස වුවත් ශක්තිමත් ලෙස අනුවර්තනය වෙන සොබාදාමේ ශක්තිමත් සංකේතයක් ලෙස අපට හඳුනාගත හැකි. ඉතින් ගිලා මොන්ස්ටර් ගැන ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි කියලා සිතනවා නම් ලයික් කරන්න. අපගේ channel එක subscribe කොට bell icon එක click කරොත් මම දාන වීඩියෝ බලන ඕනම පිටසතරට ඔබටත් එක් විය හැකියි.